හොඳයි අපි කෙලින්ම කතාවට බහිමු. T20 ලෝක කුසලානේත තව තියෙන්නේ හරියටම සති කිහිපයයි. හැබැයි මේ වෙලාවේ පැතිරෙන කටක් කතාවක් නිසා ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලියන් අතර ලොකු කතාබහක් ඇති වෙලා. මොකද මේක නිකම් වෙනස්සක් නෙවෙයි. මේක ඇත්තක් වුණොත් ඒක බලාපොරොත්තු කඩවෙන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක තමයි හැමෝම අහන ප්‍රශ්නේ. සමාජ මාධ්‍යවල පැතිරෙන තවම තහවුරු නොකළ ආරංචියකින් තමයි මේ මුළු විවාදයම පටන් අරන් තියෙන්නේ. ඇත්තටම ඒක කණ්ඩායමක් මාරු වුණා කියලා මෙච්චර දෙයක් වෙන්න පුළුවන්ද? ඔන්න කතාව පටන් ගන්න පොඩි ගොසිප් එකකින් වගේ තහවුරු නොකන ආරංචියක්. මූලාශ්‍රවලට අනුව කියවෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම කොහොම හරි කරලා ශ්‍රී ලංකාව ඉන්න කාණ්ඩයට ඇතුළත් කරන්න යනවා කියලායි. ඉතින් තීරණාත්මක කාරණේ තමයි මේ යෝජිත හුවමාරුව. හැබැයි මතක තියාගන්න මේක තවම නිල ආරංචියක් නෙවෙයි. ඒත් ඉතින් මූලාශ්‍රය කියන විදිහට ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ නේද? ඒත් ඇයි මේක වෙනසක් ගැන මෙච්චර ලොකු කනස්සල්ලක් ඇති වෙන්නේ? බංග්ලාදේශය කියන නම ඇහෙනකොටම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලින් මෙච්චර කලබල වෙන්නේ ඇයි? අපි ඒකට හේතුව ටිකක් හොයලා බලමු. මේ ගැටලුවේ ගැඹුර තේරුම් ගන්න මූලාශ්‍රයේ සඳහන් වෙන මේ ප්‍රබල වචන ටික හොඳටම ඇති. මේකෙන් කියවෙන්නේ දක්ෂතා ගැන ප්‍රශ්නයකට වඩා ඊට එහා ගිය කණ්ඩායමේ ඔළුව ඇතුලේ තියෙන මානසික බාධකයක් ගැනයි. දැන් බලන්න මේ වෙනස කොච්චර නාටකයේද කියලා. ඉස්සර කාලේ බංගලාදේශය කියන්නේ අනිවාර්යයෙන්ම දිනන මැච් එකක්. දැන් කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙලා. ඒක අපි නිතරම වගේ පරදින ලෝක මානසික සටනක් වෙලා. මූලාශ්‍රයේ පෙන්නලා දෙන විදිහද මෙතන තියෙන හරිම පැහැදිලි රටාවක්. කිසිම වැදගත්කමක් නැති තරඟවලදී අපේ කණ්ඩායම සුපිරියටම සෙල්ලම් කරනවා. ඒ තරඟාවලියෙන් එළියට යනවද නැද්ද කියලා තීරණය වෙන මැච් එකක් ආවොත් පීඩනේ දරා ගන්න බැරුව බිඳ වැටෙනවා. ඉතින් මේක නිකම්ම හම්බයක්ද? එහෙමත් නැත්නම් ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක්ද? මේ පරාජය රටාවේ කොච්චර දුරදිග ගිහින්ද කියනවනම් මූලාශ්‍රයේ බංගලාදේශයව හඳුන්වන්නේ හරියට ශාපයක් වගේ කියලයි. කොහොම හරි කරලා හැම වැදගත් තරඟාවලියකදීම ශ්‍රී ලංකාවේ පාර හරස් කරන්න යන අත්හැර ගන්න බැරි ශාපයක් වගේ. හොඳයි. අපි දැන් මේ මානසික කාරණාවෙන් ටිකක් එහාට ගිහින් මේකේ ඇත්තටම තියෙන ප්‍රායෝගික බලපෑම මොකන්ද කියලා බලමු. මේ බය ඇත්තටම අපේ ලෝක කුසලාන ගමනට තර්ජනයක් වෙන්නේ කොහොමද? ඔන්න බලන්න වෙනස. අයර්ලන්තයේ වෙනුවට බංගලාදේශය එක නමක වෙනසක්. හැබැයි ප්‍රතිඵලය අපි හිතාගෙන හිටපු යම්තාක් දුරට කළමනාකරණය කරගන්න පුළුවන් ගමනක් එක පාරටම මහා බිම්බෝම්බ වලක් වෙනවා වගේ වැඩක්. සමසත්කාරක රටක් වෙලත් තමන්ගෙම රටේදී මුල් වටේම එළියට යනවා කියන එක හිතන්නකෝ ඒක මුළු රටටම කොයිතරම් ලොකු කනගාටුවක්ද කියලා. ඒක ජාතික මට්ටමේ බලාපොරොත්තු කඩවීමක්. මේ ඔක්කොම වෙන්නේ යන්නේ කවදද දන්නවද? තරගාවලිය පටන් ගන්න තව ඇඟිලි ගණන් කරන්න පුරුවන් දවස් ගාණක් තියෙද්දි. හිතන්නකෝ අවුරුදු ගානක සැලසුම් විශේෂ පුහුණුවීම් මේ හැම දෙයක්ම එක මොහොතින් අවුල් වෙලා යන හැටි. ඉතින් මේ තත්වරයත් එක්ක තමයි මූලාශ්‍ර වලින් ක්‍රිකට් බලධාරීන්ට කෙලින්ම ඉල්ලීමක් කරන්නේ. මූලාශ්‍රය තදින්ම තර්ක කරන්නේ අනිත් රටවල ක්‍රිකට් පාලක මණ්ඩල වගේ අපේ ක්‍රිකට් ආයතනයත් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියලයි. ඔවුන් කියන්නේ මෙහෙමයි. මේකට තියෙන තර්කය හරිම සරලයි. බලන්නකෝ 1. කාණ්ඩ දැනටමත් ප්‍රසිද්ධ කරලා ඉවරයි. 2. අපේ කණ්ඩායම පුහුණු වෙන්නේ ඒ කාණ්ඩයට අනුව. 3. සමසත්කාරක රටක් විදිහට අපිට මේවදී අසාධාරණයක් කරන්න බෑ. තරඟාවලියේ සැලසුම් දැනටමත් හදලා ඉවරයි. ඒව දැන් වෙනස් කරන එකේ තීරමක් නෑ. අන්තිමට ක්‍රීඩා ලෝලෙන්ගේ හිතේ තියෙන ලොකුම බය තමයි මේ මාරුව වුණොත් ගෙදරදීම ලෝක කුසලානයක් දිනන හීනය පටන් ගන්නත් කලින්ම ඉවරයි කියන එක. ඉතින් තීරණාත්මක ප්‍රශ්නය මේකයි. අපේ බලධාරීන් කණ්ඩායමේ ජයග්‍රාහී අවස්ථාව ගැන හිතලා කොන්ද කෙලින් තියාගනීවිද? නැත්නම් බාහිර බලපෑම් වලට යට වෙලා අපිට බැරදුනේ කොතනද කියලා හිත ඉන්න මුළු රටක්ම ඉතුරු කරාවිද?